තුන් හිතකවත් තිබ්බද ඔයගේ කොනක ගිහිල්ලා අපිත් ඉඳගනී කියලා? දැන් අවුරුදු 10කට කලින් කෝලිත මහත්තයා කවදාවත් හිතුවද මට මේ පන්සලේ කඩන පින්කමක් පිරිමහන්න වෙයි කියලා? පින්නතුනි සංසාර බැඳීම හරි දරුණුයි. මහ රහතන් වහන්සේලාත් එක්ක මෙතන ඉන්න ඇති. එවකට මෙතන කඩින පින්කම් පිරිමහනකොට දකින්න ඇති ආස හිතෙන්න ඇති. ප්‍රාර්ථනා කරන්න ඇති මමත් කවදා හරි මෙතන කටින පින්කමක් කරනවා. එහෙම නැත්තම් කොහොමද ඔය ගමන ආවේ? පින්නතුනි හරි වැදගත් ප්‍රාර්ථනාව අදිෂ්ඨානය. සම්බුද්ධ ශාසනයේ දිවස්සත්තරුන් අතරින් අග්‍රස්ථායක කවුද පින්නතුනි? අනුරුද්ධ මහ රහතන් වහන්සේ. පින්නතුනි කල්ප ලක්ෂයකට කලින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ධම්ම සභා මණ්ඩපයේ උන්වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරු දෙනවා. මේක දැකපු එවකට අනුරුද්ධ තරුණයා මොකද කරේ? පින්නතුනි මේක බලාගෙන ඉඳලා කියනවා මටත් කවදා හරි බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ වගේ අගතනතුරු ලැබෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙලා කියනවා බුදුහාමුදුරනේ පහවදා මගේ ගෙදර දානෙට වඩින්න. පින්නති ලක්ෂයක් මහ සංඝ රත්නය පිරිවරාගෙන දානෙට වඩිනවා. දන් දීලා අවසානයේ තරුණයා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මොකද්ද? බුදුහාමුදුරනේ මම ඊයේ ප්‍රාර්ථනාවක් කරා. මේක ඉෂ්ට සිද්ධ වෙයිද? පින්නතුනේ ප්‍රාර්ථනාවල තියෙන වැදගත්කම අරමුණු වල තියෙන වැදගත්කම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්මවූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුදු සසුන තුල දිවස්සත්තවුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. අවුරුදු කල්ප ගානක දහස් ගානක අවුරුදු වල මෙතන හොඳ සම්බන්ධයක් ඇති. පින්නතුනි එවකට අපේ ස්වාමියා වෙන්න ඇති. එවකට අපේ නායකයා වෙන්න ඇති. එවකට අපේ ගුරුවරයා වෙන්න ඇති. වත්මන් නූතන සමාජය තුලම බෞද්ධ ප්‍රබෝධය ඇති කරමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දෙවියන් විසින් මිහි පිටට එවපු ලැබපු බුද්ධ පුත්‍රයන් වහන්සේ තමයි වැඩම කරන්නට යෙදුනේ අපේ නායක හාමුදුරුවෝ, අපේ ලොකු හාමුදුරුවෝ. අපි උන්වහන්සේගේ අනුගාමිකව වෙන්න ඇති. ඒ පිටිපස්සේ නෙමෙයිද මේ පින්නතුන් ඔය එන්නේ? උන්වහන්සේගේ මේ ව්‍යායාමය, උන්වහන්සේගේ මේ කැපවීම, පින්නතුනි ඒ කැපවීම, ඒ මහන්සිය අපේ නායක හාමුදුරුවෝ පුද්ගලික කටයුත්තකට යෙදුවා නම් එහෙම දක්ෂ විදියට ඒ ගිහි කල ඉඳලා වව කරා නම් මෙලහට ලෝකෙ ජය ගන්න ව්‍යාපාරිකයෙක්. හෙට සියල්ල නැති වෙනවා කියලා දැන උන්වහන්සේගේ ව්‍යායාමය මොකද්ද? උපන් පරපුරට අවුරුදු 5000ක් නෙමෙයි සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කරන එක. මේ බණමඩුව හදපු එක කී දහක් මේකේ බණ අහනවද? කී දහක් මිනිස්සුන්ගේ හිත හැදෙනවද? පින්නතුනි ඔහොම කරන්න පුළුවන් සංසාරේ පෙරම් පුරන උත්තමයන්ට විතරයි. හෙට අපවා දෙනවා, හෙට නැති වෙනවා කියලා දැන සබෑ බුද්ධ පුත්‍රයෝ කවදා හරි අපි මේ පින්නතුන් උන්වහන්සේ පසුපස ඉන්න ඇති. උන්වහන්සේගේ අනුගාමිකව වෙන්න ඇති. ඒ නිසා කල්පනා කරන්න ජීවිතය හොඳ හැරවුමක් පින්නතුනි කූරගල බණහනවා කියන්නේ. කෙලස් නසා රහත් වෙච්ච භූමිය අද අධිෂ්ඨාන කරන්න, අද ප්‍රාර්ථනා කරන්න මේ ඉඳගත් ගමන
සංසාරේ කෙදිනක හෝ නොබෝ කාලෙකින් මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂ පින්නතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පළමු පියවර වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් පින්නතුනි ප්‍රාර්ථනාව හරි. දැන් ගමන යන්න තමයි තියෙන්නේ. ගමන යන්න ඉස්සරලම සූදානම් වෙන්න ඕන එකක් තියෙනවා. ගමන යන්න ඉස්සරලම පටන් ගන්න ඕන එකක් තියෙනවා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මොකද්ද මේකේ කෙලවර වෙන්න ඕනේ? මේවා එක්කහු වෙන්න ඕනේ මොකේද? පින්නතුනි නිවන් දකින්න යන ගමනට. නිවන් දකින්න යන ගමනට තියෙන ප්‍රබල බාධකයක් තමයි ප්‍රබල මාරකයක් තමයි අර පංච නීවරණ වල තියෙන පින්නතුනි දෙකටද කොහෙද? මොකද්ද? ව්‍යාපාදේ. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ මොකෙන්ද? තරහත් එක්ක. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ වෛරයත් එක්ක. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ක්‍රෝධයත් එක්ක. අද මෙතනින් නැගිටින්න කලින් ඕක නැති කරලා තමයි නැගිටින්න ඕනේ. පින්නතුනි අදිෂ්ඨාන කරන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. අපි මේ තරුණ මහත්තුරු හොඳට කල්පනා කරන්න ඕනේ. පින්නතුනි සංසාරේ මිනිස්සු වෙලා උපදින්නේ කල්ප ගානකින්. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? මරෙන්න කලින් ඕකවත් තේරුම් ගන්නකො. මරෙන්න කලින් තේරුම් ගන්න මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? ඇත්තටම මොකටද? පින්නතුනි බුද්ධත්වයේ ලබා ගන්නත් කොතෙන්ද දෙන්න ඕනේ? බුදු වෙන්න මිනිස්සු වෙලා උපදින්න ඕනේ. මනුෂ්‍ය ආත්ම භාවය කියන්නේ හරි උත්තරීතර දල. අර ආනන්ද හාමුදුරුව අහනෝනේ බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරුවනේ මිනිස්සු වෙලා උපදින එක ගැන කියන්න. බුදුහාමුදුරුව මොකද කරන්නේ? අර මතකද මහ පොළොවට නෙම්මාපට ඇඟිල්ල ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ මහ පොළොවේද නියපොත්තේද කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. මහ පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ ඉතුරු වෙන්නේ කොච්චරද? මිනිස්සු වෙලා උපදින්නේ කොයි වගේ ප්‍රමාණයක්ද? ඒ වගේ ප්‍රමාණ හරිය දුර්ලභයි. හරිය ටිකයි. පින්නතුනි දෙවෙනවර මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභයි. අරුමේ මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි. අර මැරෙන්න කලින් තේරුම් ගන්න ඕන කියන්නේ ඒකයි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. ඔයත් හිතනවද හැමදාම කතා කරන්න පුළුවන්ද? හැමදාම ඇවිදින්න පුළුවන්ද? හැමදාම කන් ඇහෙනවද? හැමදාම ස්පේන්නේ. දැන් මෙව්ව සේරම වැඩ කරලා ඔය chance එක හම්බෙලා තියන්නේ ඇයි? වෙන මොකේටවත් නෙමෙයි පින්නතුනි. පෙරම් පුරන්න. නිවන් දකින්න යන ගමනට පින්නතුනි වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඔය බල්ලොන්ට බණ කිව්වට තේරෙනවද? මිනිස්සු වෙලා උපදින්න ඕනේ මේකේ ගුණ දැනගන්න. දැන් මේ අවස්ථාව උදා වෙලා නැද්ද? දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? සබ්බ පාපස්සා කරන මේවා හරි විස්මිත දේශනා පින්නතුනි. මේක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මිනිස්සු ආත්ම භාවය විතරයි.
කුසලස්ස උපසම්පදා. කුසල් වැඩිද ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් පැහැදිලිද මිනිස්සු වෙලා උපදින්න හේතුව? මනුස්ස ආත්ම භාවයේ ලබාගෙන මිනිස්සු නැත්තටම නැති කරන එකක් තමයි වෛරය කියලා කියන්නේ. වෛරය ඉස්සරළම ඇති වෙන්නේ මොකෙන්ද? බුදුරු උගන්වනවා නේද? වාචාය සංවරෝ සාදු. මොකද්ද තියෙන්න ඕනේ? මේ බණේ මොක නැහුවත් කමක් නැහැ. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කතා කරන්න එපා. පැහැදිලිද මං කියන එක? අදිෂ්ඨාන කරන්න. මිනිස්සු තුල වෛරය ඇති වෙන්නේ මොකෙන්ද? වෙනතුනේ වචන පරිස්සම් කරගන්න. වෛර පිරිමහන්න වුණාම පිරිමහන්නේ කොහොමද? මම මේකේ තියෙන මේ බරෑරුම්කම කියන්නේ බරපතලකම කියන්නේ. ඔය වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? ඔය සමහර අම්මලා කියනව නේද? මම කියන විදිහටම කියන්නේ මගේ අසිෂ්ඨකම එහෙම නෙමෙයි. ඔය කියන්නේ නැද්ද? ඔය තොපුනම් තොපි වෛරක්කාරෝ කියලා දරුවන්ට කියන්නේ නැද්ද? දරුවෝ අම්මලාට කියන්නේ නැද්ද? සංසාරේ හතුරුද කොහෙද කියලා කියන්නේ නැද්ද? ඕන තරම් කියනවා. මේ අම්මලා තාත්තලා මේ වෙනකොට මේ කටවල් වලින් කීපාරක් කියලා තියෙනවා දරුවන්ට තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. මං කියන්නේ මේ පින්නතුන් කියලා නැති වෙති බොහෝ පැතිවල එහෙම කියනවා ඒකයි. මේ වෙනකොට කීපාරක් දරුවන්ට කියලා දෙනවද? ඔය කියනෝනේ තොපිට කිරුවා වැඩි කියලා. ඒ වෙන වචන ඇත්තම නැද්ද? පින්නතුනේ වචනේ අසංවර භාවයේ මත මිනිස්සු තුළ වෛරය ගොඩ නැගෙනවා. ඒවා පිරිමහන්න ගත්තාම ටිකක් භයානකයි. කොච්චරද කියනවනම් මනුස්ස වෙලා ඉපදුනහම නෙවෙයි සත්ත්ව වෙලා ඉපදුනහමත් එහෙමයි. අර දැකලා තියෙනවද සමහර අර බැල්ලියෝ ඉන්නව පැටව ගහපුවම සත්තු පැටව ගහන පැටිය කනවා දැකලා නැද්ද? තමන් ගහන පැටිය එවෙලම ඔළුව කනවා. සමහර බැලලියෝ ඉන්නෝ පැටව ගහපුවම කනවා පින්නතුනේ. දැකලා තියෙනවද පැටියට කිරි දෙන්න නැතුව යනවා? දැකලා ඇති මං හිතන්නේ. සමහර සත්තු ඉන්නවා අනුන්ගේ පැටවුන්ටත් කිරි දෙනවා දැකලා නැද්ද? පැහැදිලිද වෛර පිරිමහන හැටි? වෛර පිරිමහන්නේ ළඟින් ඉපදිලා. ඒ නිසා දැන් මේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා තියෙනවද? මං හිතන්නේ 3කට වැඩි ඇති. නිකන් හිතලා බලන්න මම කුණුහරුප පගෝදි ගණන් පළල ඇති මේ වෙනකොට. පවුද බින්ද? කවදාවත් නිකන් ගෙදර ඉන්නකොට කුණුහරුප කියනවද? එහෙම කියවෙනවා නම් ඒවට බෙහෙත් ගන්න ඕනේ. ඒවා ලෙඩ. කටක් ඇරලා කුණුහරුපයක් කිව්වොත් කියන්නේ කාටද? කාට හරි නෙමෙයිද කියන්නේ? බලන්න. මොකටද පින්නතුනේ? ජීවිතේ කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? අපිටද අනුන්ටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? බනින්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද පින්නතුනේ අනුන්ට කුණුහරුපෙන් බැනලා පව් පුරව ගන්න? පැහැදිලිද මං කියන එක? එහෙනම් හෙට ඉඳන් කාටවත් කුණුහරුපෙන් බයින්න එපා. පිරිහෙන්නේ අපේ ආධ්‍යාත්මය. රටපහක මිනිස්සු කුණුහරුපෙන් බැනුම් ගහන්න අපි පව් පුරව ගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. ඔය ගෙවල් වල දවසට කීපාරක් විතර තාතෝ කියලා කතා කරනවද? මිනිස්සෙක් එක්ක ගෙදර ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්ද? මොකක් කරුණාම අන්තිමේට කියන්නේ තොපිට ඕන එකක් කරගනියව කියලා. එහෙම නෙමෙයිද?
පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනේ අනේකගේ හිත රිද්දන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ ආධ්‍යාත්මේ නාස්ති කරගන්න නෙමෙයි. කතා කරන්න පුළුවන්කම තියෙන්නේ වෙනසෙන්න නෙමෙයි. එහෙනම් ප්‍රමුඛව පළමුව මතක තියාගන්න වචනේ පරිස්සම් කරගන්න. ඔය ගෙවල් වල එකට එක කියනෝ නේද හරියට. මේක මේ අම්මලාගේ තියෙන මහා කැත පුරුද්දක් පින්නතුනේ. මොකද්ද මේ අම්මලා එහෙම නැත්නම් මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. සමහර දරුවෝ කියනවා හාමුදුරනේ ප්‍රශ්නයක් වුණත් අම්මට කියන්නේ නැලු ඇයි? අර නේ දකින්න පාර කියවනවලු. ඔය ටිකක් කියවන එක අඩු කරගන්න. කතා කරන්න. මිනිස්සුන්ට හිස රද වෙන්න එපා. ධනමුතුකම් දෙන්න. අප්පිරිය කරන්න එපා. කවුරු හරි ප්‍රශ්නයකට භාජනය වෙන්නේ මේ මනුස්සයාට වැරදුනහමනේ. අර ගහින් වැටුණු මිනිහට ගොනා යනවා ඒ ගෙදර ගිහපුවම මොකද වෙන්නේ? අර මතකද අපේ නායකහාර හොඳට දන්නවා. යටිනුවර ප්‍රාදේශ සභා විපක්ෂ නායක සේරම මරාගෙන මැරුණේ. පින්නතුනේ ගෙවල් වල සනසීම තියෙන්න ඕන. සනසීම තියෙනවද ගෙවල් වල? ගෙවල් පවුල් පන්සල් වගේ තියෙන්න ඕන. මතක තියාගන්න. පවුල පන්සල වගේ තියෙන්න ඕන. එහෙම තියෙනකොට සමහර වෙනවා මේ පන්සල් පවුල් වගේ කරගන්න. පින්නතුනේ මේ පවුලයි පන්සල වගේ තියෙන්න ඕන. පන්සලට ඇවිල්ලා සිල් ගන්න එකේ ප්‍රයෝජන භුක්ති විඳින්න ඕන කොහෙන්ද? ගෙදරේ. ඔය අම්මලා උයෝවේ ඉන්නකොට අහන්නකො දෙපාරක් විතර. තව උයලා ඉවර නැද්ද කියලා අහන්නකො. ඇත්ත හිතාගන්න එක කෙනා ගෙවල් වලට ආවේනික විදියට කොහොමද උත්තර හම්බෙන්නේ කියලා. කටක් කරලා ගෙවල් වල කතා කරන්න බෑනේ. මිනිස්සු හැම වෙලේම පිච්චෙනවා. මිනිස්සු හැම වෙලේම ඇවිලෙනවා. හෙට ඉඳන් පුරුදු වෙන්න. මේ අම්මලාට තාත්තලාට කේන්ති ගියා නම් කේන්ති ගියේ අපි කරපු වැරදි වලටද අනුන් කරපු වැරදි වලටද? කවදාවත් ගෙදර ඉන්නකොට අපි අසින් පිගානක් බිඳුනට අපිට කේන්ති යනවද? සද්ද ඇහුණ නැත්නම් හිමීට කට්ටු විසික් කරනවා මිසක්. අපි ශාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ මොකක් හරි බිඳුනොත් එහෙම කුස්සියට යන්නෙම බින්දා කියාගෙන නෙමෙයිද? පින්නතුනේ අපි ඩක් ගාලා විශ්වෙනව මොනටද? අනුන් කරන වැරදි වලට. ජීවිතේ සැප සතුට තීරණය කරන්න පින්නතුනේ අපි මත තීරණය කරන්න. ජීවිතේ සැප සතුට භුක්ති විඳින්න අපි ලද දේවල් වලින් විතරයි. කවදාවත් මේ ආත්මෙ පින්නතුනේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න විතරයි පුළුවන්. ආසාවන් කියන ඒවා කෙලවරක් කරන්න බෑ. මිනිස්සුන්ගේ ආශාවන් නැති වෙන්නම අනුන්ට පෙන්වීමත් එක්ක. ඒ හින්දා ටිකක් ඔය පෙන්වන එක නවත්තලා අපි භුක්ති විඳින්න පටන් ගන්න. මම මෙහෙම දේශනා කරන්නේ. මේ අම්මලා තාත්තලා මේ තාක් ජීවිතේ වෛර කෙරුවා නම් කෙරුවේ කාටද? වෙනදට මං කියන්නේ අපිට අපි අතින් සිද්ධ වෙන එකදු අකුසලයක්වත් නැහැ. මේක හරි සරලයි. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිටද අනුන්ටද? මම පින්නතුනේ පහුගිය දවස්වල චාරිකාවක් ගියා ලංකාවේ ප්‍රසිද්ධ කෝවිලකට ගියා. පින්නතුනේ පොල් ගෙඩියක් ඔළුවේ තියාගෙන එක අම්මා කෙනෙක් කියවනවා කියවිල්ලක්. අපේ පින්නතුනේ ඇඹරිලාම ඵලයන් කියලා කියනවනේ. පොල් ඔළුවේ තියාගෙන අල්ලනවා දරුවන්ටත් එක්ක බලපපන් කියලා කියන්නේ. මොන අපාය යන්නද? ඔය කියනෝනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැද්ද? මං කියන්නේ බොහෝ පැතිවල එහෙම කියනවා. අබෝරට කියනවා. කියන්නේ එහෙම නෑ එහෙම. කවදාවත් කියන්න එපා. මිනිස්සු කියනෝ නේද ඔය?
මම ඒ කියන විදිහටම කියන්න. ඔය කියන්නේ තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියනවනේ. මගේ මේ කන් දෙකට ඇහිච්ච මම මේ කියන්නේ. වැලි උඩ දාලා හෙන ඉල්ලනවනේ පිනුදුනේ. නිකන් නෙමෙයි මිනිහටත් එක්කම ඉල්ලන්නේ. දන්නවද පින්නතුනේ එහෙම කියපුවා වෙන දේ? අබ්බගාත දරුවෝ ඉපදුනහම කවුරු ඉස්සරහද විඳවන්නේ? පැහැදිලිද? අර තොපි අපේ ඇස් ඉස්සරහමයි විඳවන්නේ. කට පරිස්සම් කරගෙන ඉන්න. හොඳට කට පරිස්සම් කරගන්න. ආවට ගියාට කියවන්නේ එහෙම නැහැ. එක වචනයක් ඇති පින්නතුනේ සංසාරේ දිග්ගැස්සෙන්න. ඒකයි මං කිව්වේ අර කුණු හරපයක්වත් කියන්න එපා කියලා. කටට එනවට කියනවා වෙන්න පුළුවන්. සමහර දරුවෝ කියනවා ඔය මේ අපූර්වට අපිට කියනවා ආමුදුරනේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න. එහෙම කියන්නේ නැද්ද? අම්මට තාත්තට පින නෑලු සැලකුම් ලබන්න. තියෙන පෞකාරකම කියන්නේ එහෙම නෑ ජීවිතේට. 1000ක් වැරදි අනක තුල තියෙන්න පුළුවන්. කියනෝනේ නපරෝ පරං නිකුබ්බේතනේ නාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා පුරුදු වෙන්න. පොඩි කාලේ ඉඳන් කකුලෙන් අදින මිනිස්සු ඇති. මතක් කරගන්න. පොඩි කාලේ ඉඳන් දෙස් දෙවල් තියෙන මිනිස්සු ඇති. අර පින්නතුනේ බොහොම ප්‍රසිද්ධ සෙන් කතාවක තියෙනවනේ. අර බිරිඳ මරුණට පස්සේ හාමුදුරු කෙනෙක් කෙනා පිරිත් කියන්න. ආවට පස්සේ හාමුදුරු අන්තිමට කියනවනේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා. අර මනුස්සයා නැගිටලා කියනවා හා එහෙම බෑ. සේරටම පින් දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්නේ. හාමුදුරු දන්නා ಜಾති වලින් පැහැදිලි කරලා කියනවා එහෙම දුන්නට වැඩියක් වෙන්නේ නැහැ මේක අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා විතරයි. බැරිම තැන අර මිනිස්සයා කියනවා හා කාට දුන්නත් කමන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාට දෙන්න එපාලු. මොනවාද? පින්. අපෙත් නැද්ද ඔහොම එක? ඔය හිතවල තියෙනව නේද කාට කරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා? නැද්ද? ඔය හිතවල තියෙනවනේ කාත් එක්ක කතා කරුවත් අහවලා එක්ක කතා කරන්නේ නැහැ කියලා? වෛරය නැති කරන්න මොකද කරන්න වෙන්නේ? අහවලා එක්ක කතා කරන්න වෙනවා. වෛරය නැති කරන්න නම් ඒ කෙනාට දෙන්න වෙනවා. පොඩි කාලේ ඉඳන් කකුලෙන් ඇදලා වෙනස්කම් කරලා නොසලාක හැරපු කොච්චර මිනිස්සු ඉන්නවද? වැඩිපුරම තට්ටුව දැම්මනම් දැම්මේ ළඟින් ඉන්න මිනිස්සුද ඈතින් ඉන්න මිනිස්සුද? අත්දැකීම් ඇතිනේ ජීවිතේ. වැඩිපුරම රිදෙව්වේ කවුද? ළඟින් හිටපු මිනිස්සු. දැන් වෛරය වැඩිම කාටද? සහෝදරයොත් එක්ක තරහක් වෙන කිසි කෙනෙක් ඉන්නවද වෛර පිරිමහන්න? නිකන් ඉන්න ගමන් තම තමන්ගේ සහෝදරයෝ ගැන හිතන්න බලන්න. පුදුම වෛරයක් නේ පිරිමහන්න. අම්මා තාත්තා එක්ක පිරිමහන වෛරය. පින්නත් නේ මම අර දේශනා කරගෙන ආවේ මොන විදිහට වෛර කරලා තිබ්බත් කමක් නැහැ. අතපය නැති කරලා තිබ්බත් කමක් නැහැ. මතකද අර බෝධිසත්වෝ සංසාරේ පරිස්සම් කරගත්ත හැටි. ශාන්තිවාදී ජාතකේ කලාඹු රජුරු ඇවිල්ලා ඇස් දෙක ගලවනවා කන් දෙක ගලවනවා කටු මිටි වලින් පපු තලනවා තලන කොටත් මොකද්ද කියන්නේ? මම ශාන්තිවාදී වෙමි. ඇයි ඒ හින්දා ඒ තමයි සසර දිග්ගැස්සෙනවා පෙනුතුනේ. අර කොච්චි මං අවදි මං අජිනි මං අබාසි අහාසි එහෙමනේ උගන්වන්නේ.
අහවල මට බැන්න ගැහුවා මොන විදිහට කෙනෙහිලිකම් කරලා තිබ්බත් කමක් නැහැ. අද ඉඳන් මේ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. අද ඉඳන් මේ මිනිස්සුත් එක්ක hina වෙන්න. මොකද ඒ ලාභේ තියෙන කාටද? ඒ වාසිය තියෙන කාටද? පින්නතුනි, ඒ ලාභයයි වාසියයි තියෙන්නේ අපිට. මරණ මංචකයේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට අපිට මතක් වෙන්න ඕන මොනවාද? මම කවදාවත් කිසි කෙනෙකුට තෝ කියලාවත් නැහැ. ඕක මතක් වුණා නම් ඇති පින්නතුනි. වෙන මොකද්ද තියෙන්නේ? වෙන මොකද්ද පිහිටට හිටින්නේ? මතක් වෙන්න ඕනේ. කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. කිසි කෙනෙකුට කෙනෙහිලිකම් කරලා නැහැ. පුරුදු වෙන්න. කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න එපා. කිසි කෙනෙක් අඩු කොට තකන්න එපා. රස්සාව, තත්ත්වය, තරාතිරම, බලය, මාන්නකාරකම මත අනෙක පෙලන්න එපා පින්නතුනි. මරණකොට මතක් වෙන්න ඕන. මම මගේ ජීවිතේ කිසි කෙනෙකුට වැරද්දක් කරලා නැහැ. එතකොට තමයි ධම්මික උපාසකට වගේ දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි මේ චිත්තක්ෂණයක් තුල ඇති වෙන මරණ භය නැති කරගෙන ඊළඟ ආත්ම භාවයේ සපවත් කරගන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි, ඉතින් මෙව මෙහෙම කිව්වට නම් තේරෙන්නේ නැහැ. මැරෙන්න ඕන බලන්න. එතකොට තමයි මේකේ තියෙන රස නීරස අවබෝධ වෙන්නේ. ධර්මයේ තියෙන්නේ ඊට කලින් මේවා ප්‍රගුණ කරන්න. ධර්මයේ තියෙන්නේ ඊට කලින් මේවා තේරුම් ගන්න. මම යෝජනා කරනවා හෙට ඉඳන් හොඳට කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එච්චරයි. කට පරිස්සම් කරගත්තාම තියෙන අර දන්නවනේ අර උඩින් ගියපු ඉබ්බොන්ට වෙච්චද? පළවෙනි ඉබ්බා යනකොට වෙන්නතර ඉබ්බෝ වෙන්න එපා. නින්දාවේදී ප්‍රශංසාවේදී කට වහගෙන ඉන්න. පළවෙනි ඉබ්බට මොකද වුනේ? උඩ යනකොට යට හිටපු මිනිස්සු ඔච්චම් කරා ඉබ්බෙක් උඩ යනවා කියලා. අර පල්ලා හිටපු මිනිස්සුන්ට බැන්න. දෙවෙනි ඉබ්බා කොක්කු දෙන්න එක්කහුව වෙලා දෙවෙනි ඉබ්බා අරගෙන හැතැම්ම දෙකක් විතර ගියා. ප්‍රශ්නයක් උනේ නැහැ. යට හිටපු මිනිස්සු වගේ කයත් ඔච්චම් කරන්න පටන් ගත්තා. අර ඉබ්බා පින්නතුනේ අර කෝටු තව ටිකක් හයියෙන් හපා ගත්තා. ටික දුරක් ගියා ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කු කිව්වේ නෑනේ ඉබ්බ උඹ නම් හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ කොක්කුන්ගෙන් අහනවා යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. අටලෝ දහම ගැන උගන්වන මහා විශිෂ්ට පාඩම. ජීවිතේ දරා ගන්න පුරුදු වෙන්න. මොනවාද දරා ගන්න පුරුදු වෙන්න ඕන? මේ ලෝකේ වෙනස් වීම කියන දේවල් ඇති වෙනවා. මේ ලෝකේ හැම එකක්ම తాවකාලිකයි. පින්නතුනේ తాවකාලිකකමයි ඒ වෙනස් වීමයි හොඳට දරා ගන්න පුරුදු වෙන්න. හැම එකක්ම වෙනස් වෙනවා කියලා කලින් මුලින් දැනගත්තාම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ පින්නතුන්ට නැවතත් යෝජනා කරනවා. හොඳට කටයි වචනයයි පරිස්සම් කරගන්න. ඔය පහුගිය දවස්වල ලංකාවේ දකුණු පළාතේ පවුලක් මට කතා කරනවා. ලංකාවේ හරියට පින්නතුනේ දික්කසාද ප්‍රශ්නේ වැඩිනේ. දික්කසාද ප්‍රශ්න තුල ඇති වෙන්නේ පින්නතුනේ අනේක අගය කිරීමක් නැහැ. අනේකට දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ අම්මලා මේ වෙනකොට කී පාරක් වුණ හරපෙන් බැනුම් අහලා තියෙනවා සෙනෙහබර ස්වයං පුරුෂයාගේ? එහෙම
බැලලා නැද්ද? වැඩිපුරම බැනුම් අහලා තියෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙන්ද ස්වාමියාගෙන්ද? එහෙම පාර යන මිනිස්සු බයිනවද? මේ ගෙවල් වල පින්නතුනේ මිනිස්සු පීඩාවටපත් වෙන්නේ, මිනිස්සු අපහසුතාවයටපත් වෙන්නේ සංසාර ගනුදෙනුව හොඳට කරන්න. මම මේ පවුල ගැන කියන්නේ, ගෙදර සමගිය ගැන කියන්නේ. නිවන් දකින්න කසාදේ හරි වැදගත්. නිවන් දකින්න විවාහය හරි වැදගත්. යශෝදරා උත්තමාවිය පිරිනිවන් පාණ්ඩ බුදුහාමුදුරුවෝ ගාවට අවසර ගන්න එනකොට දැන් මේ අම්මලා පතනවා දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තරම ලැබියන් කියලා. අවුත් මේකේ හාමුදුරුවෝ කරන්න දෙන්නේ නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා පතනවා දැන් බැඳලා ඉන්න විවාහ වෙලා ඉන්න අම්මලා මගේ දැන් ඉන්න බිරිඳ මට මතු මත්තටම ලැබියන් කියලා පතනවාද? නිවන් දකින්නකම් හම්බයන් කියලා. නෑ. මිනිස්සු ගෙවල් වල ඉන්නේ අපේ හාමුදුරුවනේ කරන්න දෙයක් නැතිකමට. වෙනදුනේ මං ඉතින් අවුරුදු 2ක් විතර මනෝපදේශකයෙක් විදිහට වැඩ කරා. පවුල් 800ක් විතර ගැන මම හොඳට දන්නවා. ඒ පවුල් 800න් පවුල් 25ක් විතර තමයි ගම්වල අම්මලා තාත්තලා හිටියේ. අය ගම්වල අම්මලා පවුල් ප්‍රශ්න තුනම කවුන්සලින් ගන්න යන්නේ නැහැ. ඔය ගෙදර ගිහිල්ලා දවස් දෙකකට විතර පස්සේ එනවා මිසක්කා. වැඩිපුරම ප්‍රශ්නේ තියෙන කොහෙද? නගරේ. වැඩිපුරම ප්‍රශ්නේ තියෙන කොහෙද? ඔය නේ ධනවත් පවුල් වල ප්‍රශ්නේ මටම පින්නතුනේ. එකට ඉඳගෙන බත් කටක් කාලා නැහැ දවස් ගානකින්. ඉව්වට කන්නේ නැහැ කඩෙන් කන්නේ. ඒ වුණාට මොකක් හරි වෙඩින් එකක් තිබ්බම දෙන්න එකට ගිහිල්ලා ලස්සනට ෆේස් කරලා එනවා. ඇතුලෙන් පිච්චෙනවා. ඇතුලෙන් කැකෑරෙනවා. ඉතින් දැන් කොහොමද නිවන් දකින්නේ? මුළු මහත් සංසාරෙම බෝධිසත්වයන්ගේ පාද පරිචාරිකා වුණේ කවුද? යශෝදරා උත්තමාවිය. කොච්චර පතල ප්‍රාර්ථනා කරලා ඇද්ද? අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරාගෙන යන ගමනේ කොච්චර උදව් කරන්න ඇද්ද? කවුද? යශෝදරා දේවිය. එමෙතින් ඔය යශෝදරා ලවගේ බිරින්දෑවරු හම්බෙන්නේ සිද්ධාර්ථ බෝධිසත්වය වගේ ස්වාම පුරුෂයන්ට. සිද්ධාර්ථ උත්තමයා වගේ ස්වාම පුරුෂයෝ හම්බෙන්නේ කාටද? යශෝදරා උත්තමාවිය වගේ බිරින්දෑවරුන්ට. ඒ හින්දා තව යෝජනාවක් කරනවා. ඔය ගෙවල් වල තියෙන ආරුළු බූරුළු නැති කරගන්න. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ඕක නවත්තන්න. රහතන් වහන්සේලා වැඩ හිටපු මේ භූමියේ ඉඳන් අපේ නායක හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න අද අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් නම් කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැහැ හාමුදුරුවනේ කියලා. මගේ එක වචනයක් මම පිට කරන්නේ අනේක ගහපතට අදිෂ්ඨාන කරන්න. අනේක තුල ඕනතරම් නොහික්මුණු කන්ද ඩබ්බරකම් අපචාර අනාචාර නොමිනිස්කම් තියෙන්න පුළුවන්. ඇත්ත ගාව තියෙන සත්පුරුෂකම පරිස්සම් කරගන්න. දැන් මේ ටික කරගන්න ඔය පින්නතුනේ මුළු මහත් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි අර මම ඔය කියනවනේ උදේට බුදුහාමුදුරුවන්ට පැම් පූජාව තියන්න කියලා. අපේ නෙල්ලිගල නායක හාමුදුරුවෝ තරම් බුද්ධවත කරන උත්තමයෙක් මම දැකලා නැහැ. කවදාවත් වරදින්නේ නැහැ පින්නතුනේ. බුද්ධවත කරන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොර වෙන සරණක් නැහැනේ. මම මේ තරුණ මහත්තුරුන්ට
අපේ තාත්තලාට යෝජනා කරන්නේ අද ගෙදර යන්න පොඩි වීදුරුවක් ගන්න හෙට උදේ නැගිටලා ඔකට වතුර ටිකක් දාන්න බැරිද බුදුහාමුදුරන්ට පූජා කරගන්න අය ඔකට අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද අමුතුවෙන් ගාථා කියන්න ඕනද වෙනතුනි පැන් එක තියලා අත් දෙක නළලට ගන්නවා මම කියනවට කරන්නකො සති 3ක් විතර නිකම් මේ නිකරට ඉඳන් ඇවිල්ලා කියපු කමටවත් සති 3ක් කරන්න කිරිතුර වාගේ හරියනවා එක අකුසලයක්වත් හදවතට එන්නේ අය පෞල් ප්‍රශ්න නැහැ පින්නතුනි සතර වරන් දෙවිවරු යහතින් බැල්ම හෙලාගෙන ඉන්නේ මොකද්ද කවුද මේ උදේ පාන්දර බුදුහාමුදුරන්ට පැම් පූජාව තියෙන උත්තමයා ඕක කරන්ට බැරිකමද නොකරනකමද ඔය වීදුරුවට වතුර ටිකක් දාලා බුදුහාමුදුර ගාවින් තියාගන්න පැය ගණන් යනවද විනාඩි 2ක් යයි පින් සිද්ධ වෙනවනේ ඔය කොළඹ ප්‍රසිද්ධ පාසලක අපේ නායක හාමුදුරුවනේ අපේ මේ ව්‍යායාමයට ලොකු හයියක් වෙනවා අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේ තාත්තලා වගේ ඔය මේ බණ කියන අපේ ගමනට ධර්මයේ ප්‍රචාරය කරන ගමනට මොකක් හරි අපේ හිත රිදීමක් වුණොත් සමාජයේ නායක හාමුදුරුවෝ කතා කරලා කියනවා බය වෙන්න එපා අපි ඉන්නවලු බලන්න සිංහෙක් වගේ පින්නතුනි එතකොට දවසට බණ 4 ගානේ කියන්න හිතෙනවා නායක හාමුදුරුවෝ කියන්නේ බය වෙන්න එපා අපි ඉන්නවා බලන්න ශාසනික වගකීම දෙවුර මත දරාගෙන ඉටු කරන්නේ ඔහොම කරන්න පුළුවන් කාටද සම්බුද්ධ ශාසනය රකින්න උත්තමයෝ ඒ උන්වහන්සේලාට මං ඉතින් මේ කියනකොට මතක් වෙච්ච හින්දා කිව්වේ පින් සිද්ධ වෙන්න ඕන නායක හාරුන්ට අර කොළඹ ප්‍රසිද්ධ පාසලක දරුවෝ වගේ මේක හෙට ඉඳන් කරන්න මේ තරුණ මහත්තුරු අපේ තාත්තලා මේක හෙට ඉඳන් කරන්න මං කොහරි කියන බණක් අහලා පන්තිබාර ගුරුතුමා කියනවා හාමුදුරුවනේ කොල්ලෝ සේරම මේ ගෲප් එකට ෆොටෝ දානවලු මොනවාද මේ හැන්දෑවේ බුදුහාමුදුරුවන්ට බීම පූජා කරනවලු පන්තිබාර සර් ඇහුවලු ළමයින්ගේ උසස් පෙළ පන්තියේ දඩබ්බර කොල්ලෝ මේ කාලේ කොහොමද තරුණයෝ බණ අහනවනේ මේ කත්නුරේ හාමුදුරුවන්ගේ බණක් ඇහුවා සර් මේ ඔය මං අර කියන්නේ කහට කෝප්පයක්වත් ගිලම්පසට තියන්න කියලානේ කොල්ලෝ තේවා කරන්න කම්මැලිනේ කඩෙන් අරගෙන ගියා බීම බෝතලයක් ඔක කරන්න බැයිද හෙට ඉඳන් ෆ්‍රිජ් එකෙන් දැම්මා හැන්දෑවට මොකද කරන්නේ අර බීම ටිකක් වීදුරුවකට දාලා බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම වීදුරුවක් තියනවා පින්නතුනේ පින් සිද්ධ වෙන්නේ නැද්ද රුපියල් 200ක් යයි සිගරට් 2යි ඕක හෙට ඉඳන් කරන්න සංසාරේ කවදාවත් වරදින එකක් නැහැ බැරි වේද ඔය සිගරට් 2ක් බොන එක නවත්තලා බීම් බෝතලයක් අරගෙන මේක පටන් ගන්න මේක ආරම්භ කරන්න ඔහොම පටන් ගත්තාම ඔය ගමනේ කෙලවර කොතනද කියලා හිතා ගන්න බෑ සම්බුද්ධ ශාසනය ගැන බය වෙන්න දෙයක් නැහැ අය මේකේ වරදින්න දෙන්නේ පින්නදින කටක් කරලා ඔය කටකින් කුණුහරුපයක්වත් ආයි කියන එකක් නැහැ බුද්ධ වත කරන්න මම යෝජනා කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාට ඔය
හැන්දෑවට මෙවට ඉතින් තාත්තලාට හොඳ කොන්දක් පන්න තියෙන්න ඕනද? දරුවොත් එක්ක බුදුන් වදින්න. දරුවෝ එක්ක මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේකත් හෙට ඉඳන්ම කරන්න. අම්මා තාත්තා එක්ක බත් කන්න. ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. අපි මේ ඕයිසි මහත්තයත් ඉන්නේ කී මං කියන්නේ. මට වැඩිපුරම පොලිසියේ අප දෙන්න එන්නේ අම්මා තාත්තා බිරිඳද යාළුවෝද? එක්ක අම්මා එක්ක තාත්තා නැත්තම් බිරිඳ. මේ තරුණ මහත්තුරු අර මේ පැතිවල නැති වුණාට බොහෝ පැතිවල තරුණයෝ හරියට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඔය ගංජා අනම්මනම් එව්වා මෙව්වා. මේ පැතිවල නැති වෙති මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. කොල්ලෙක් කියනවා මට හාමුදුරුවනේ 7න් පස්සේ නම් ගෙදර ඉන්න බෑලු. මොකද? හරියට කෝල් එනවලු. කාගෙන්ද? යාළුවෝන්ගෙන්. හැමදාම අම්මා බත් එක බෙදලා තියනවලු කන්න හම්බෙන්නේ නැලු. දවසක් කොල්ලා පොලිසියට අහුවෙලා. කවුද අපදෙන්න ආවේ? අම්මාවලු අපදෙන්න. මතක තියාගන්න. මම මේ තාත්තලාට එහෙම කියන්නේ. සමහර තාත්තලා වැඩ ඇරිලා එනවා. එනවත් එකයි ලෑස්ති වෙනවත් එකයි අනිත් පැත්තට යනවා. බලනකොට මේ කාත් එක්ක හරි. වෙනතන බොන එකට බොනවා කියන්නද වෙන මොකක් කියන්නද? මේ මොකක් හරි ප්‍රිය සංഭാෂණයකට. බිරිඳයි දරුවෝයි එක්කයි ඉන්න තියෙන ජීවිතේ බොහොම පොඩි කාලයයි. ඒක නැති කරගන්න එපා. මොකක් හරි වුණාම ඉන්නේ අම්මයි තාත්තයි බිරිඳයි විතරයි. අපිට අපි විතරයි කියන එක මතක තියාගන්න. මොනවා හරුණොත් එහෙම කිසි කෙනෙක් නැහැ මේ ජීවිතේ. ඒ නිසා මේ පවුල් වල උදවිය බෝසත් ගතිගුණ තියාගන්න. බෝසත් ගතිගුණ තියාගන්න. කොච්චර එකක්ද බින්නතුනේ හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝ ගෙදර බුදුන් වදිනවන. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මං ඔය කියපු විදිහට ඉන්න. මම මේකත් කියන්න ඕනේ. මිනිස්සුන්ගේ හීනමානයක් තියෙනවා අපේ නායක හාමුදුරුවනේ. අපිට කටිනේ කරන්න බෑ. කටිනේ කරන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි. මේ ගම්මේ අම්මලා තාත්තලා කියනෙව්වා මේ. එහෙම එකක් නැහැ. කාටද කූරගල කට්නෙට සම්බන්ධ වෙන්න බැරි? අර ඉතින් මස් රාත්තලම ගන්න ඔට්ටිනෝනේ ඒකනේ කරන්න බැරි. කාටද මේව අනුමෝදන් වෙන්න බැරි? බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවනේ පින දේශනා කරනවා. ආනන්ද එහි භික්ෂු පැවිදි උපසම්පදා වලද රහතන් වහන්සේලා 4500 නමක් එකහු කරන්ට. ආනන්ද හාමුදුරුවෝ අනවතප්ත විලට රහතන් වහන්සේලා 500ක් විතර එකහු කරනවා. තථාගතයන් වහන්සේ වැඩම කරලා අහනවා මේ රහතන් වහන්සේලා අතරින් කවුරු හරි ඉන්නවද අකුසලයකට යට කරන්න බැරි, බිඳින්න බැරි, කවදාවත් පෙලන්න බැරි, සමට වඩා උසස්මයි කියලා කරපු පින්කමක් කරගත්ත කෙනෙක්. එතකොට නාගිත මහරහතන් වහන්සේ නැගිටිනවා. නැගිටලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා බුදුහාමුදුරුවනේ කල්ප 91කට කලින් පින්නතුනි කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයද කොහෙද කටින චීවරයක් පූජා කරා. දැන් හරි වැදගත් කොහොමද කටිනේ පූජා කරන්නේ?
සමහර අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ අර පෙරහැර යනකොට ගෙවල් වල බුදියාගෙන ඉඳලා නැගිටලා ඇවිල්ලා කඩන රුපියල් 100ක් දාපුවම කඩන සංසම් වෙනවා කියලා. එහෙම රුපියල් 100ක් දාලා කඩන සංස ගත්තා ඒකද? එහෙම ගන්න බෑ. උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ විස්තර කරනවා. කොහොමද? මහා සංඝරත්නයට වස් ආරාධනාව සිද්ධ කරලා මාස 3ක් පුරාවට සීල සම්පන්න වුණාලු. පෙහෙවස් සමාදන් වුණාලු. ශාසනය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කෙරුවලු. මහා සංඝරත්නයට පස් 3 මාසෙ පුරාවට දම් පැන් දුන්නලු. බලන්න. සීල සම්පන්නයි කියලා කියන්නෙම පින්නතුනේ වචනෙන්වත් වැරද්දක් වෙලා නැහැ කියන එකනේ. සීල සම්පන්නයි කියලා කියන්නෙම කායික අකුසලයක් සිද්ධ වෙලා නැහැ කියන එකනේ. ඒ නිසා මතක තියාගන්න කටිනෙට සීලය හරි වැදගත්. මම යෝජනා කරනවා කටිනේ වෙනුවෙන් පේවෙන්න. පින්නතුනේ චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබෙන්න. ගච්ඡති දේව ලෝකන්න දුග්ගතින් ගච්ඡති. කවදාවත් දුගතියකට යන්නේ මොකක් කරපුවාමද? කටින පින්කමක් කරපුවාම. මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන්නේ කටින චීවර පූජාවේ ආනිසංස. වසක් විසක්වත් පින්නතුනේ ශරීරගත වෙන්නේ. ශරීරගත වෙච්ච වසක් විසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කවදාවත් කුෂ්ඨ රෝග වන රෝග ඇති වෙන්නේ. කටින චීවර පූජාවේ ආනිසංස. සැකයක් නම් තියාගන්න එපා. නිවන් දැකලා තමයි මේක කෙලවර වෙන්නේ. එච්චර බලයක් තියෙනවා. එච්චර හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ඕවට හරි වැදගත් පින්නතුනේ අර බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. මොකක් මූලික වෙලාද මේවා කරන්න ඕන? නේ මනෝ පුබ්බංගමා ධම්මානේ. මනස මුල් වෙන්න ඕනේ. මනස ශ්‍රේෂ්ඨ වෙන්න. වාසතිවා කරොත් මනස මුල් වෙලා කියන කරන දේවල් වල තියෙන කළු සුදු භාවයේ මත තමයි කුසලය අකුසලය තීරණය වෙන්නේ. ඒ නිසා හැම දෙයක්ම හිතේ බුදුහාමුදුරුවෝ ගැන තෙරුවන් කෙරෙහි අප්‍රමාණ හැඟීමෙන් කරන්න. දැන් මේ බණ ඇහුවනේ අද ඇවිල්ලා. මේක හදිස්සියට කරන්න බෑ. බඳුනි කල්ප ගානක් පෙරම් පුරන්න වෙයි ටික ටික එක්කව කරන්න. ටික ටික හරි ගස්ස ගන්න. එතකොට තමයි අර කවදා හරි මේ කලේ බිඳුව බිඳුව වැක්කිරිලා පිරෙන්නේ ඉතිරෙන්නේ යම්සේද නිවන් දකින්න පුළුවන් වෙනවා. අතපය හතර හොඳට තියෙනකන් ඒ ගමනට අවශ්‍ය දේවල් ටික එක්කහු කරගන්න ඕන. මම නැවත නැවතත් දේශනා කරන්න පිනතුනේ. ගෙවල් වල ඉන්නකොට මම මේක ඕන තරම් දේශනා කරලා තියෙනවා. ඔය ඊයේ ගියා මොහරි ටීවී වැඩසටහනකට මේ කාරණේ මම නැවත කිව්වා. මිනිස්සු හරි ඉක්මනට අම්මා තාත්තා සහෝදරයෝ අමතක කරනවානේ. හරි ඉක්මනට. පින්නතුනි කසාද ඕන තරම් බැඳ හැකි. බැරිද? දරුවෝ ඕන තරම් හැදිය හැකි. ජීවිතයේ සහෝදරයෝ හම්බෙන්න කීපාරද? සහෝදරයෝ හැදිය හැකිද? දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. මගේ සහෝදරයෝ කොහොමද කියලා. සහෝදරකම් තියෙනවද? මේ පැති වල ඇති අනිත් පැති වල ටිකක් අඩුයි ඒකයි. අම්මා තාත්තා වෙනතුනේ ඔය සමහරව අම්මා තාත්තා එක්ක තරහ වෙනවා අපේ හාමුදුරුවනේ මේ ළමයි බලන්න ආවේ නැහැ කියලා. අයියගේ ළමයි සේරම හැදුවලු මට 3 දිනක් හිරලු කවදාවත් ආවේ නැහැලු. අම්මා තාත්තා අමතක කරනවා. බුදුවරු බුද්ධත්වයේ ලබාගෙන ලෝකෙට බණ කියන්න කලින් උගන්වපු පාඩමක් තියෙනවා. මොකද්ද?
අර දුතියංචානේ මිසන්නේ හිත පිට නැති බෝධියට පින්නතුනි උන්වහන්සේලා කෘතගුණ දැක්වුවා. මිනිස්සු හරි ඉක්මනට කෙලෙහි ගුණ අමතක කරනවා. මිනිස්සු හරි ඉක්මනට මුලා අමතක කරනවා. එනිසා අනේක වාරයක් පුරුදු වෙන්න. වැරදි 1000ක් කරලා ඇති. මොකක් හරි එක හොඳක් කරලා තියෙනවනම් ඒක අමතක කරන්න එපා පින්නතුනි. මිනිස්සෝගේ අනිත් පැත්ත නෙමෙයිද? කොයි මිනිස්සුන්ට කරලා එකක් හරි බැරි කරන්නව. අර කරපු සේරමත් හරි අල්ලගන්නේ මොකද්ද? නොකරපු එක. අමතක වෙනවා බැරි වෙනවා. ඕන තරම් වෙන්න පුළුවන්. මගහැරෙන්න පුළුවන්. කෙලෙහි ගුණය නම් නැති කරගන්න එපා. මංගල ධර්ම දේශනාවට ප්‍රථම තථාගතයන් වහන්සේලා ලෝකෙට දීපු පණිවිඩය මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ ඔය අතපය හතර වළංගු නැති වෙන්න කලින් පාරමිතා පුරන්න ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා පතන්ට. ධර්ම දේශනාව පුරාවටම සිද්ධ කරන්න යෙදුනේ පින්නතුනි. කවුරු හරි කියන්න පුළුවන් ඔව් අහලා නිවන් දකින්න පුළුවන්ද කියලා. නිවන් දකින්න නම් ওই ටික හදාගන්න වෙනවා. නිවන් දකින්න නම් සනසීමෙන් ඉන්න වෙනවා. නිවන් දකින්න නම් ওই පිච්චෙන එක නවත්ත ගන්න වෙනවා. අවසාන වතාවට මම යෝජනා කරනවා. පින්නතුනි මදුරුවෙක්වත් මරන්න එපා. මදුරුවෙක්වත් මරන්න එපා. පින්නතුනි බල්ලෙකුට බලලෙකුටවත් හිංසාවක් කරන්න එපා. අනෙකගේ දුක, අනෙකගේ වේදනාව, අනෙකගේ කඳුල, අනෙකගේ බඩගින්න හොඳට අඳුර ගන්න පුරුදු වෙන්න. මෙහෙම හැදෙන සුදීමතුන් ලක්ෂ ගානක් මේ භූමියේ ඉන්නෝ. තව තවත් මේක බෝ කරන්න. හැන්දෑවේ නිදා ගන්න යනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. හොඳට මෛත්‍රී කරන්න. උදේ නැගිටිනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න පින්නතුනේ.